හරි ෆ්‍රෙන්ඩ්ස් බලන්න ෆ්‍රෙන්ඩ්ස් මේ විලේජ් මෙයාට දානවා. එතකොට දෙකද ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ හොපර් මයින් කාට් එකට තමයි වැටෙන්නේ. මේ දෙක දුයිස් මෙන්න මේකට දෑවා. hello boys and girls. ඉතින් අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔටෝමැටික් ෆාම් එකක් හදන්න තමයි boys. ඉතින් අපි එහෙනම් ඔටෝමැටික් ෆාම් එකක් හදන්න ඕන බඩු බලමු boys. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ඉස්සෙල්ලාම ඕන වෙනවා මේ වගේ විලේජර්ස් ලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඔටෝමැටික් ෆාම් දෙකක් හදනවා boys. ඒකින්ද මට විලේජර්ස් ලා 4 දෙනෙක් ඕන වෙනවා. ඊළඟට ෆ්‍රෙන්ඩ්ස් මට ඕන වෙනවා හොපර් මයින් කාට් දෙකයි, හොපර්ස් දෙකයි, ස්ටෝන් බ්‍රික් වෝල් දෙකයි, වෝටර් බකට් දෙකයි. හැකුයි boys. sorry. boys. ඊළඟට ෆ්‍රෙන්ඩ්ස් මට ඕන වෙනවා රේල්. ඉතින් රේල් හදාගන්න නම් ෆ්‍රෙන්ඩ්ස් අපි ඉස්සෙල්ලා රේල් ටිකකුත් හදාගෙන යමු boys. මට මතක නැහැ රේල් කොහොමද හදන්නේ කියලා. දැන් අපි බලමු. මගේ අයන් තිබ්බේ කොහෙද boys? අයන් මේකේ තිබ්බා. අයන් එනකොට තියෙනවා boys මට. දැන් අපි මේ ටික ක්ලියර් කරගෙන වැඩේ පටන් ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. අපි ඔමනා බඩු තියාගෙන අනිත් ඒවා අයින් කරමු. මේවා අයින් කරගන්න ඕන boys. ඊළඟට අපිට මම හිතන්නේ ගහකුත් ඕන වෙනවා. ගහකුත් කපාගමු boys. මෙතනින් ගහක් කපා ගන්න ඕන. X එක ගමු. X එක අරන් ගහක් කරමු boys. දැන් අපි ගිහිල්ලා බලමු රේල් හදන්නේ කොහොමද කියලා. මේ මකුළු ඇවිල්ලා වදයක් වෙන්න හදනවා වගේ. එන්න අවොත් එහෙම ගහනවා තියාගෙන. ඩැමේජ් වෙනවා. හරි අපි බලමු කොහොමද රේල් හදන්නේ කියලා. රේල් තාම අන්ලොක් කරලා නැද්ද boys? අපි බලමු රේල් සර්ච් කරලා ගන්න boys. මෙතන නෑ වගේ. මෙතන අපි බලමු. මෙතන ෆ්‍රෙන්ඩ්ස් රේල් 16ක් වැඩිත් එක කමන්නේ. හරි boys අපි මේකත් අරගෙන දැන් වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම ෆ්‍රෙන්ඩ්ස් කරන්න ඕන හොඳ තැනක් තෝරගන්න ඕන. මම ඉස්සෙල්ලා ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් කැමරා එකක් හදනවා. දැන් ඔයාලට එකක් හදලා පෙන්නනවා boys. දැන් මෙතනින් දැන් එන ෆ්‍රෙන්ඩ්ස් වෝටර් බකට් එකක් කොහොම හරියට ගන්න බලාගෙන ප්ලේස් කර ගන්න ඕන. හරි ඊළඟට ෆ්‍රෙන්ඩ්ස් හෝ එක අරගෙන 1 2 3 4යි ඒ වගේ හතර පැත්තට ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. 1 2 3 4යි 1 2 3 4යි. ඊළඟට මේ ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ වගේ හදා ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟට කොම්පෝස්ට් එකක් ඕන boys. අපි කොම්පෝස්ට් එකකුත් හදාගෙන යමු. මේ වගේ මේ කොටු සේරම හදා ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. මේකක් වර්ධුණා. අපි ඩර්ට් බ්ලොක් එක අරගෙන අපි මෙතෙන්ට ප්ලේස් කරමු. මේ වගේ සේරම හදා ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟට මොකද්ද මම ඕන කිව්වේ කොම්පෝස්ට් එකක්. මේ ගිලඩන ෆ්‍රෙන්ඩ්ස් ඒ ක්‍රාෆ්ටින් ටේබල් තියෙන යට කොම්පෝස්ටර් හදාගන්න හැටි ස්ලැබ් ඕන නේ boys. අපි ස්ලැබ් ටිකක් හදාගමු. හරි ඊළඟ කොම්පෝස්ට් ටික හදන්න තව එක ස්ලැබ් එකක් ඕන නේ boys. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපිට කොම්පෝස්ට් එක හදාගන්න පුළුවන්. කොම්පෝස්ට් එකක් ගත්තා. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ආයිත් යමු. ගිහිල්ලා කොම්පෝස්ට් එක මෙන්න මේ විදිහට වතුරකට උඩින් ප්ලේස් කරන්න ඕන boys. ඊළඟට ආයි මේක තිබ්බ විදිහටම හදන්න. ඊළඟට එන මේ වගේ ක්‍රවුච් වෙලා ලස්සන්ට අයියෝ පියක්ස් එක. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ ක්‍රවුච් වෙලා මෙන්න මේක උඩින් ප්ලේස් කරන්න බැරිද ක්‍රවුච් උනත්. හරි කමන්නේ. මෙන්න මේ වගේ ලස්සන්ට තමයි ෆ්‍රෙන්ඩ්ස් මේක කරන්නේ. අයියෝ බ්ලොක් නැත. හරි මේ වගේ ප්ලේස් කරලා ලස්සනට boys. අපි මේක ගලවමු. ඊළඟට ඔයාලා මේකේ ෆාම් කරන්න ඕන. මම දැන්ට වීට් ටිකක් හදන්නම් boys. එතකොට මට පාන් හදාගෙන කන්න පුළුවන්. වීට් වගාවක්. මම ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් හරක් වගාවකුත් හදනවා. හරක් වගාවක් නෙමෙයි හරක් ෆාම් එකක්. ඒක ඔටෝමැටික් විදිහට තමයි ෆ්‍රෙන්ඩ්ස් හදන්නේ.
එක මම ඔයාලට හදන හැටි කියනවා. මේ වගේ හදා ගන්නවා friends. මේකයි තව එකකින් හදා ගන්න ඕන. ඊළඟට මෙයා මෙන්න මේ ආකාරයට මේ ආකාරයට හදා ගන්න ඕන boys. කිරිපිණි දාන්නේ. හරි friends, ඊළඟට මම මේ වගේ වටේට හදාගත්තා. ඊළඟට friends ඔයාලා කරන්න ඕන හොප එකක් ගන්න ඕන friends. හොප එක අරගෙන හොප එක ගන්න කලින් මම chest දෙක place කර ගන්න ඕන. ඊළඟට friends ඔයාලා මේ වගේ crouch වෙලා මෙන්න මේ හොප එක මෙන්න මේ වටුණා. ඔරෙත්තන්ට place උනේ boys. අපි හොප එක ගලවලා ගමු. හරි. ඊළඟ මේ වගේ මෙන්න එහෙම chest එකට හදන්න ඕන. ඊළඟට ඔයාලා ගාව තියෙන මොකක්ද friends ඔය වගේ දාලා බලන්න. ඊළඟට chest එකට වටනවද කියලා බලන්න boys. හරි. friends ඔයාලා වෙනද මේ chest එකට වටනවා. හරි friends එහෙනම් ඉතින් අපේ වැඩේ සාර්ථකයි. දැන් කරන්න ඕන friends. දැන් ඔයාලා මේක මෙන්න මේ ආකාරයට friends මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට එහෙම වට කර ගන්න ඕන. වට කරගෙන අනිත් පැත්තට යනවා boys. වට කරගෙන එයාලා මෙන්න මේ වගේ විලේජර් අයියා කෙනෙක් එක්කන් යන්න ඕන boys එහා පැත්තට. මෙන්න මෙහෙම friends විලේජර් කෙනෙක්ව යන්නේද නැද්ද? අපි මේ බෝට්ටුව ගලවමු boys. හරි ඒ බෝට්ටුව ගෙලවුවා. ඊට මේ බෝට්ටුවත් ගලවන්න යන සීන් එක තමයි යන්නේ. එහෙම කන්නේ තව බෝට්ටුවක් තියෙනවා boys. හරි ඒක ජයවා. බහැපන් යකෝ බහැපන්කෝ. වාදයක් වෙන්න එපා. බහැපන්. අන්න එහෙම හරි boys. අම්මෝ දැන් නම් එකට ගුණ නෑ. දුමු. හරි boys එහෙනම් මගේ විලේජර්ස්ලා ඉවරයි. සදාසොත්ති බොවන් තුති. zombie කෙනෙක් අහන්නේ boys එතනට. සික්. දැන් විලේජර්ස්ලා ටික ඉවරයි. zombie fight ඕනේ boys. අපි මොකෝ මරලා දාමු. දැන් මගේ පස්සෙන් අම්මට සිරියන. හරි boys. අපි දැන් බෝට්ටුව තල්ලු කරන්න බැරිද? බැරි. බෝට්ටුව වල නැගලා එහෙම දාමු boys. friends එහෙනම් මම දාගෙන එන්නම්. හරි boys ඉතින් මම විලේජර්ස්ලා දාගත්තා. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා friends. අපි මේකට ගලවගෙන මම කියන්නම් friends ඔයාලට පේනද friends මම මේ හොප මයින් කාට් එකේ තියලා තියෙනවා. ඒ හොප එකට උඩින් රේල් එකක් තියලා තමයි friends මයින් කාට් එකේ තියලා තියෙන්නේ. මෙන්න මේ විලේජ් මයින් කාට් එක තල්ලු කරන හින්දා friends අන්න අතනට වෝල් එකක් තියලා තියෙනවා friends. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔන්න බලන්න friends මේ chest එකේ මොකුත් නැහැ. සීට් එකක් තියෙනවා. මම ඒ සීට් එක ගන්නවා friends. වෙන මොකුත් නැහැ මේ chest එකේ. ඉතින් friends මෙන්න මේ village කරන්නේ මේ දේවල් ගලවනවා. يعني friends harvest කරලා එහා පැත්තේ ඉන්න villager-ට මේක නිකන් ගෙනිහින් දෙනවා වගේ දෙයක් තමයි friends මේ village කරන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න. මෙන්න එහෙම මම උට අල ටිකක් දෙනවා boys. අල ටිකක් දීලා මම එහා පැත්තට පැන ගන්න. අල ටිකක් දුන්නට පස්සේ friends මේ village ගන්න මේ ගිහිල්ලා මේ villager-ට ඒ ටික මාරු කරනවා friends. ඒ මාරු කරද්දී මෙන්න මේ hopper mine cart එක තමයි friends ඒ ටික වැටෙන්නේ. ඒ ටික hopper mine cart එකට වැටගම මෙන්න මේ mine cart එකට යනවා. ඒ mine cart එකට ගියට පස්සේ mine cart එන්නේ friends හොප එකට මේ තමයි මයින් කාට් එකෙන් හොප එකට ගිහිල්ලා හොප එකෙන් චෙස්ට් එකට යනවා friends. අන්න ඒ කූට උපක්‍රමය යොදලා තමයි friends අපි ගේම් වැඩ කරගන්නේ. දැන් friends අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ villagers-ලා අපිට harvest කරලා පළ නෙලලා පළ හදලා සේරම කරලා තමයි friends අපිට දෙන්නේ. අපිට චෙස්ට් එකෙන් ගන්න විතරයි තියෙන්නේ friends. අපි දැන් ගිහලා බලමු අර villager නේ farmer දාලාද කියලා චෙස්ට් එකට බඩු දාලා නැති වෙන බලාගන්නම්. අපි බලමු boys. චෙස්ට් එකට බඩු දාලාද කියලා. නෑනේ. ඒ villager මයි ඒ කැත වැඩ ගන්න එපා. කැත වැඩ කරන්න එපා. දාහන් චෙස්ට් එකට ගිහිල්ලා. චෙස්ට් එකට දාන්න ඕනේ. පොටටෝ. මම friends ටික වෙලාවකින් ඒක හරි ආවි. පොඩ්ඩක් ඉන්න බලමු.
පොටට ගන්න ඊළඟ දාන චෙස්ටඩ් දාන්න ඕනේ අර මයියත් එක මාරු කරන්න ඊළඟ දාහම් කැත වැඩ ගන්න එපා ඒක මම කරලා බලනවා ෆ්‍රෙන්ඩ්ස් මේක වැඩ කරනවා ඉතින් දැන් වැඩ කරන්නේ නැත්නම් මොකක් හරි සීන් කොන්නේ නැද්ද බලමු හොප්ප එකෙත් නෑ කියන්නේ මු දාලා නෑ ඉතින් වැඩ කරන්නේ නැද්ද දන්නේ බොයිස් දාලා බලමු හොප්ප එකක් දැම්මා නේ බොයිස් හොප්ප එක බිමට වැටලා තියෙන්නේ අපි මේ ටිකට කොහොම විසික් කරලා බලමු අපි මේ ටික දාලා බලන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් අපි හදපු මේකේ ලද්ද කියලා අපි මේකම ප්ලේස් කරලා මේ ටික හැම දාමු මේ වීඩියෝ නෝ ෆ්‍රෙන්ඩ්ස් හරි දැන් මේ චෙස්ට් එක අපි හදපු දේ උලන්න නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස් මේක තියපින්ද දන්නේ විලේජර් නැත්නම් ඒක තියුනේ නැති වුණොත් ෆ්‍රෙන්ඩ්ස් මේ මයින් කාට් එක එහාට තල්ලු කරනවා මේ විලේජර් දැන් ඒක හරි වගේ අපි ටික වෙලාවක් ඉඳලා බලමු බොයිස් දාවිද කියලා බලමු දේවද අන්න ෆ්‍රෙන්ඩ්ස් මං කිව්වේ නමු කැට් යකෝ විලේජර් බ්‍රීඩ් වෙන්න නෙමෙයි මං කිව්වේ ගැම්මලා ඒක කරන්නේ මු කමුට කන දීපයි මු වැටව ගහනවා යෝ බොයිස් මෙතන ගන්න බෑ විලේජර්ස්ලා දෙතුන් දෙනෙක් මරන්න යනවා මම මේක ෆ්‍රෙන්ඩ්ස් හරියටම හදාගෙන එන්නම් හරි ෆ්‍රෙන්ඩ්ස් බලන්න ෆ්‍රෙන්ඩ්ස් මේ විලේජර් මෙයාට දානවා එතකොට දෙකද ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ හොපර් මයින් කාට් එකට තමයි වැටෙන්නේ මේ දෙක දුයිස් මෙන්න මේකට දෑවා ඊට පස්සේ ඒ පොටේටෝ ටික මේකට වැන්නා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඕක තමයි ඉතින් මේකේ ක්‍රියාවලිය හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපිට නොමිලේම හම්බෙනවා මු වග කරනවා මුර දෙනවා ඒක හොරක් කූට පක්කමකින් මම ගන්නවා ෆ්‍රෙන්ඩ්ස් නන්න අරුටක් දාවා ගම්ම ඉවරනියු නන්න අරුට විතරක් දාපන් තේරුණායි හරි එහෙනම් බොයිස් අපි තාත්තේ හැමෙන්කම් දැන්ට ගිහින් එන්න බොයිස් එහෙනම් ගුඩ් බයි